හයි හදමුද මාත් එක්ක රස අයිස්ක්‍රීම් එකක්. මේ අයිස්ක්‍රීම් එක හැදුවොත් නම් මං හිතනවා ඔයගොල්ලෝ ආයි කඩෙන් නම් අයිස්ක්‍රීම් ගන්නෙ නැහැ කියලා. හදමුද මාත් එක්ක රස වෝටර්මෙලන් අයිස්ක්‍රීම් එකක්. කාලා තියෙනවද මේ වගේ? හරි. අපිට මුලින්ම ඕන වෙන්නේ වෝටර්මෙලන් ගෙඩියක්. හොඳ රතු පාට වෝටර්මෙලන් ගෙඩියක්. මේක ඊට පස්සේ මැද ටික චූටියට කපාගෙන අපි ඇට ටික ඉවත් කරගන්න ඕනේ. ඇට ටික ඉවත් කරගෙන අපි මේක පොඩි කන්ටේනර් එකකට දාලා පියන වහලා ෆ්‍රීස් කරගන්න ඕනේ. මේ වගේ චූටි භාජනයකට මෙහෙමයි. ක්වොන්ටිටි එක වෙන්නේ ඔයගොල්ලෝ ගන්න කෝප්ප ප්‍රමාණය. දැන් මෙෂරින් කප් එකක් තියෙනවා නම් ඔයගොල්ලෝ මේකෙන් කප් 4ක් දාන්න. නැත්තම් ඔයා ගන්න ඕනම කෝප් එකකට ඒ වගේ පිරෙන්න කප් 4කට වෝටර්මෙලන් කපලා පැය 4ක් ෆ්‍රීස් කරන්න. ඔන්න ෆ්‍රීස් කරලා ගත්තට පස්සේ මෙන්න මේ වගේ. හොඳටම හයි වෙලා තියෙන්නේ. දැන් මේ ෆ්‍රීස් කරපු ටික බ්ලෙන්ඩර් කප් එකට දාගන්න ඕනේ. මේක හොඳටම හයියයි. ඒ කියන්නේ පැය 4ක් අඩුම තරමේ ෆ්‍රීසර් එකේ තියෙන්න ඕනේ. ඊට පස්සේ බෙන්ඩර් කප් එකට අපි විපින් ක්‍රීම් කෝප්පයක් දාගන්නවා. ඒ කියන්නේ ඔයාලා දැන් වෝටර්මෙලන් ගත්ත කප් එක තියෙනවනේ මැනලා. ඒ කප් එකෙන් 4ක් වෝටර්මෙලන් ගත්තා වගේම ඒ කප් එකෙන් කෝප්පයක් විපින් ක්‍රීම් දාගන්න ඕනේ. දැන් මම මේ දාන්නේ ටින්කිරි. ටින්කිරි එක ඒ කෝප්පෙන් භාගයක් දාගන්න ඕනේ. මේ තුනම එකට දාගන්න ඕනේ. ඉතින් ඇත්තටම මේ අයිස්ක්‍රීම් එක හදන්න යන්නේ අපිට ඉන්ග්‍රීඩියන්ට්ස් 3යි. වෝටර්මෙලන්, ටින්කිරි and whipping cream. ඊට පස්සේ මේ තුන අපි හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ටික් වෙනකන් හොඳ ක්‍රීමි බේස් එකක් එනකන් බ්ලෙන්ඩ් කරගෙන මේ වගේ වීදුරු භාජනයකට අපි මේක දාගන්න ඕනේ. මම දාගත්තේ පොඩි කන්ටේනර් එකකට. ඒ පොඩි කන්ටේනර් එකෙන් මට එකමාරක් විතර මම ගත්ත මේ රෙසිපි එකට ආවා. ඒ කියන්නේ මම ගත්තේ කප්ස් 4යි. මගේ මෙෂරින් කප් වලින් තියෙන ලොකු කප් එකෙන් 4කට තමයි මම වෝටර්මෙලන් ගත්තේ. එතකොට මේ වගේ කන්ටේනර් එකමාරකට මට මේ අයිස්ක්‍රීම් එක ආවා. මේ වගේ දාගෙන ඊට පස්සේ අපි ෆ්‍රීස් කරගන්න ඕනේ. අයිස් ලික්විඩ් එක දැන් අපි ෆ්‍රීස් කරලා පැය 4ක් හරි එළි වෙනකම්ම හරි රැයට හදලා තියලා මෙන්න මේ වගේ රස අයිස්ක්‍රීම් එකක් එනවා. හිතා ගන්න පුළුවන්ද වෝටර්මෙලන් වලින් මේ වගේ රස අයිස්ක්‍රීම් එකක් හදන්න පුළුවන් කියලා. මේක ඇත්තටම පුදුම රසක් තියෙන්නේ. කාලා බලන්න ඕනේ. මමත් ෆස්ට් ටයිම් තමයි මේක කෑවේ. මේක මාර රහයි. මේ අයිස්ක්‍රීම් එක කෑවොත් නම් ඔයගොල්ලෝ කවදාවත් ආයේ කඩෙන් නම් අයිස්ක්‍රීම් ගන්නෙ නැහැ. ඉතින් පුංචි බබාලට පවුලේ කට්ටියකට ගෙදරට කෑමක් එහෙම දෙනකොට කට්ටියව සර්ප්‍රයිස් කරන්න ගෙදර මේ වගේ රස වෝටර්මෙලන් අයිස්ක්‍රීම් එකක් හදන්න පුළුවන්. කාලා බලලා මටත් කියන්න.